පවතින ආණ්ඩුව ටිකක් මේ අලුත් ආණ්ඩුවක් කියන එක තමයි බොහෝ දෙනෙක්ගේ ප්‍රකාශයක් වෙලා තියෙන්නේ. අවුරුද්දක් වෙනවා මේ ආණ්ඩුව පිහිටවලා. කලින් ආණ්ඩුව වලට වඩා වෙනස් ස්වරූපයක් බැලු බැලමට කියනවා ඒ වගේම. ඔබ කොහොමද දකින්නේ මේ ගෙවුණු අවුරුද්ද සහ මේ පවතින වාතාවරණය? මම හිතන්නේ ජනබලවේගය කියන්නේ අභියෝගකාරී අවුරුද්දක් තමයි ගත කරලා තිබෙන්නේ. ඒක පැත්තකින් ඒ අභියෝගය යම් ආකාරයක සාර්ථකභාවයක් තියෙනවා. ඒ කියන්නේ ජනබලවේග ආණ්ඩුව රට යම් ආකාරයක ස්ථාවර මාවතකට ගෙනල්ලා තිබෙනවා කියන එක ආර්ථික වශයෙන් පිළිගන්නවා. ඒ වගේම දේශපාලනික වශයෙන් යම් විශාල ස්ථාවර භාවයක් වෙලා තිබෙනවා පද්ධතිය තුළ. ඒ නිසා ආණ්ඩුකරණය පිළිබඳව තිබෙන ප්‍රශ්න තමයි තිබෙන්නේ. කියන්නේ බලය පිළිබඳ ප්‍රශ්න නෙමෙයි තිබෙන්නේ මේ වෙලාවේ තිබෙන්නේ ආණ්ඩුකරණය ගවර්නන්ස් පිළිබඳ ප්‍රශ්න තිබෙන්නේ. ඒ කියන්නේ අධ්‍යාපනය තුල ගවර්නන්ස් සිද්ධ වෙන්නේ කොහොමද? වෙනත් සමාජීය ආර්ථික සහ අනෙකුත් ප්‍රදේශවල කලාපවල දෙපාර්තමේන්තු වල පාලනයක් තමයි අපි කියනවා. ඒක ආණ්ඩුව කිරියම් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ගවර්නන්ස් ප්‍රශ්නයක්. උදාහරණයක් විදිහට විෂය නිර්දේශ නිර්මාණය කිරීමේදී ඒ සඳහා සහභාගී වූ විශාල පිරිසක් ඒ අයව කන්සල්ට් නොකිරීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. මේක බලය පිළිබඳව හෝ ආණ්ඩුව පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ගවර්නන්ස් සම්බන්ධ ප්‍රශ්න. ඒ කියන්නේ මේකට අපි දන්නවා අධ්‍යාපනය ගත්තොත් එහෙම අධ්‍යාපනය සම්බන්ධයෙන් විශාල පාර්ශවයන් ගණනාවක් ඉන්නවා. අපිට ටියුෂන් ව්‍යාපෘතියේ ඉන්න අය අධ්‍යාපන ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී ඒව සහභාගී කරගන්නවද නැද්ද කියන එක දේශපාලන ප්‍රශ්නයක් වෙලා තිබුණා. හැබැයි ඒක ආණ්ඩුවේ වැරද්දක් නෙමෙයි. ඒක අද අධ්‍යාපනය ඇවිල්ලා තියෙන තැන. මොකද අධ්‍යාපනය කියනකොට ටියුෂන් සමාගම් මේ වගේ වෙනත් පෞද්ගලික අධ්‍යාපන ආයතන රාජ්‍යාංශය රාජ්‍ය නොවන අංශය මෙවැනි ආකාරයේ විශාල පාර්ශවයන් ගණනාවක් ඉන්නවා. එතකොට වර්තමානයේ යම් ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේදී ඒක ටික සංකීර්ණයි. ඒ නිසා මේ සංකීර්ණ තත්වයන්ට යම් අවස්ථාවල ආණ්ඩුව මුහුණ දෙමින් පවතිනවා. ඒ තුල මතුවෙන ප්‍රතිවිරෝධතා තිබෙනවා. මම හිතන්නේ ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒ සාමාන්‍ය තත්ත්වය තුල ආණ්ඩුව රාජ්‍යයේ ප්‍රතිපත්තිය කුමක්ද කියන එක සම්බන්ධයෙන් ස්ථාවර අදහසක් ප්‍රකාශ කිරීම සම්බන්ධ අභියෝගයක ඉන්නවා කියන එක පිළිගන්න වෙනවා. කියන්නේ අධ්‍යාපනය සම්බන්ධ රාජ්‍යයේ ස්ථාවර ප්‍රතිපත්තිය කුමක්ද? ගොවියාට සහනාධාර දෙනවා කියන එක සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරය කුමක්ද? ඒ වගේම සුබ සාධනය පිළිබඳ රාජ්‍ය ස්ථාවරය ප්‍රකාශ කරන අතරේම ආර්ථික වෘද්ධියට අපි දායක වෙන්නේ කොහොමද කියලා මෙන්න මේ ප්‍රතිපත්ති ස්ථාවර වශයෙන් ප්‍රකාශ කිරීම සහ ඒ ප්‍රතිපත්තිය තුල රාජ්‍ය කොතෙක් දුරට මැදිහත් වෙනවද කියන ප්‍රශ්නේ තමයි තිබෙන්නේ. ඒ අරුණාම ආණ්ඩුවට රාජ්‍ය බලය හෝ ආණ්ඩු බලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතන්නේ. ඒ නිසා ප්‍රශ්න පවතිනවා නම් පවතින්නේ විවිධ පාර්ශවයන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තුල මතු කරන විවිධ හඬවල් වලට පවතින ඉඩ නිසා. ඒ කියන්නේ මේ වෙලාවේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඉතාම ශක්තිමත්. ඒ ශක්තිමත් අවකාශය තුල විපක්ෂය හෝ වෙනත් ඕනෑම පාර්ශවයකට මේ ප්‍රතිපත්ති විවේචනය කිරීම පිළිබඳ පුළුල් නිදහසක් තිබෙනවා. ඒතකොට මේ නිදහස මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ අපි දැකිය යුතු දෙයක්. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක මේ අපිට ඇහෙන මේ බහුවිධ ශබ්දයන් විපක්ෂයේ හෝ වෙනත් marginalized groups වල හෝ මේ ඕනෑම කණ්ඩායමක මේ බහුවිධ ශබ්දයන් ඇහෙන ප්‍රමාණය වැඩි වෙන තරමට තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින ගුණාත්මක භාවය, ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් භාවය වැඩි වෙනවා. ඉතින් අපි අතීතයේ දැක්කේ මර්ධනකාරී ආණ්ඩු නම් අතීතයේ දැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ වඩා හකුලවන තත්ත්වයන් නම් මම හිතන්නේ මේ වෙලාවේ ආණ්ඩුවට එවැනි තත්ත්වයකට ගමන් කරන්නට බෑ. මේ වෙලාවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ ආණ්ඩුවේ ප්‍රායෝගික ක්‍රියාවලිය තුළ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට යම් නිදහසක් ලැබිලා තිබෙනවා. ඒ නිදහස තුළ එක පැත්තකින් ආණ්ඩුව නීතියේ පාලනය ස්ථාපිත කිරීමට උත්සාහ කරනවා. ඒ නිදහස තුළ ආණ්ඩුව දූෂණයට විරුද්ධව කටයුතු කිරීමට උත්සාහ කරනවා. ඉතින් මේ හැම එකක් තුළ මම හිතන්නේ අවසාන වශයෙන් මතුවෙන්නේ ගවර්න්මන්ට් එකේ ප්‍රශ්නයකට වඩා ගවර්නන්ස් වල ප්‍රශ්නයක්. ඒ ගවර්නන්ස් සිද්ධ වෙන්නේ අද දේශීය වශයෙන් විතරක් නෙමෙයි. අපි ඒකයි තේරුම් ගන්න. ඒ කියන්නේ ගවර්නන්ස් කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ජාත්‍යන්තරව දේශීයව සහ සිවිල් සමාජය කියන්නේ මෙන්න මේ පාර්ශවයන් ගණනාවකගේ එකතුවීම. ඒතකොට සිවිල් සමාජයේ ප්‍රතිපත්ති වලට දායක වෙනවා. දේශපාලන පන්තීන් ප්‍රතිපත්ති වලට දායක වෙනවා. ඒ වගේම අන්තර්ජාතික බලවේග
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, මානව හිමිකම් සංවිධාන, පරිසර සංවිධාන මේ සියල්ලක්ම රාජ්‍යක ප්‍රතිපත්ති වලට දායක වෙනවා. ඊටත් වඩා ජාත්‍යන්තර බලවතුන් ඉන්දියාව වේවා, ඇමරිකාව වේවා, චීනය වේවා, කොට් වේවා මේ ඕනෑම සංවිධානයක් ජාත්‍යන්තර බලය රාජ්‍යයට නිරන්තරයෙන් මැදිහත් වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය තුළ මේ ඔබ කියූ මේ අලුත් ආණ්ඩුව මම හිතන්නේ මේ අභියෝග මැද ඔවුන්ගේ පවතින මේ අත්දැකීම් අඩුභාවය තුළ මම හිතනවා යම් අපි පිළිගන්න ඕන කුමන දේශපාලන මතයක් දරුවොත් විශාල සාර්ථකත්වයක් ලැබලා තියෙනවා කියලා. ඔවුන්ගේ විදේශීය බලපෑමට නතු වෙලාද නැත්නම් ඒවා තීරුම් කරගෙන කළමනාකරණය කරගෙන යනවද? මෙහෙමයි. ඒ කියන්නේ විදේශීය පරිසරය ඊටම සංකීර්ණ පරිසරයක්. මේ වෙලාවේ ජාත්‍යන්තර දේශපාලනය ක්‍රියාත්මක වෙන මේ තත්ත්වයන් සලකා බැලුවොත් ජාත්‍යන්තර දේශපාලනය තුළ පැහැදිලි තනි බලවතෙක් ලෝකේ අද නැහැ. ඒ කියන්නේ අද සුපර් පවර් කෙනෙක් ලෝකේට නැහැ. ඒ වගේම අද මතුවීමෙන් පවතින විවිධ බලවතුන් ගණනාවක්. ඉන්දියාව බලවතෙක් වෙලා තිබෙනවා. චීනය බලවතෙක් වෙලා තිබෙනවා. ඒ පැත්තේ යුරෝපා සංගමයක පැත්තකින් බලපෑම් කරනවා. අපි කියන බ්‍රික්ස් රටවල් රුසියාව ඇතුළු ඒ රටවල් කණ්ඩායම ඉන්නවා. ඉතින් ඉන්දියාව චීනයත් ඉන්නවා. අනිත් පැත්තේ ඇමරිකාව. ඒතකොට මේ ඇමරිකානු බලයේ යම් ආකාරයක කඩාවැටීමක් ලෝකයේ තුල තිබෙනවා. ඒ කඩාවැටීම තුළ ඇමරිකාවේ අපි කියන මේ ලෝක ආධිපත්‍ය යම් ආකාරයක තර්ජනයකට ලක්වීම තුළ ඇතිවෙන මේ ව්‍යුහාත්මක තත්ත්වය කියලා අපි කියනවා. මේ ඇතිවෙන තත්ත්වය තුළ තමයි අනිකුත් රාජ්‍යයන්ට Tamanගේ ප්‍රතිපත්තිය තීරණය කිරීමට සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා ලංකාව වාගේ කුඩා රාජ්‍ය, ඒ කියන්නේ අපි කියන ලෝක දේශපාලනයේ පරිධියේ තියෙන රාජ්‍යවලට විශාල අභියෝගයක් වෙනවා Tamanගේ විදේශ ප්‍රතිපත්තියේ ඇත්ත දිශාව කොහොමද ලකුණු කරන්න කියන සම්බන්ධ. මම හිතනවා එහිදී අපි බලන්න ඕන ප්‍රමුඛ වශයෙන් ඉන්දියාව දෙස. ප්‍රමුඛ වශයෙන් අපිට සම්ප්‍රදායිකව මැදිහත් වුණු බලයන් දෙස. චීනය, ඇමරිකාව, යුරෝපා සංගමයේ රටවල්, ජපානය මේ ආදී කලාප තුල. මම හිතනවා ඒ තුල වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. අපි ඔවුන්ගෙන් අපේක්ෂා කර එක පැත්තකින් විචාරකයෙකු විදියට ඔවුන් වාමාංශිකවාදයකට ලංකාව විදේශ ප්‍රතිපත්ති නතර කරයි කියලා. හැබැයි ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඔවුන් ගමන් කරන්නේ අර දක්ෂිණාංශික ලිබරල් ඒ විදේශ ප්‍රතිපත්තිය සහ ඒක මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තුල. ඒතොර ඒ ප්‍රතිපත්ති ධාරාවෙන් යම් හේකින් ඊටම තීරණාත්මකව විතනුනා නම් තමයි ලංකාවට ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ ජාත්‍යන්තර බලවේග කල්පනාකරණය කිරීම සම්බන්ධව බලනකොට ලංකාව ඉන්දියානු ප්‍රතිපත්තිය සහ ඇමරිකානු ප්‍රතිපත්තියට වඩා ලංවීම තුළ යම් සාර්ථකත්වයක් ලැබලා තිබෙනවා. දැන් මේ වර්තමානයේ එක චෝදනාව තමයි ඇමරිකාව සමග යම් ආකාරයක ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කරන්නේ. හැබැයි ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් පසුගිය ආණ්ඩුත් යම් ආකාරවලට අත්සන් කළා තිබුණා. අපි දැක්කා සෝෆා එක්සා මේ වගේ ගිවිසුම් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලේ අත්සන් කරා. හැබැයි ඒ අත්සන් කළේ ලංකාව කිසියම් ආකාරයක යුද ක්‍රියාවලියක් තුළ ඉන්නකොට ඒ වැනි ආකාරයේ කොන්දේසි මත. ඒතර වර්තමානයේ අපිට තියෙන කොන්දේසි කුමක්ද? වර්තමානයේ අපිට තිබෙන කොන්දේසි තමයි ආර්ථික වශයෙන් කඩාවැටුණු තත්ත්වයක් තුළ අපිට ජාත්‍යන්තර බලයන් සමග ගනුදෙනු කරන්න සිද්ධ වෙලා කියන කොන්දේසි. ඉතින් මම හිතනවා වර්තමාන ආණ්ඩුව මුහුණ දෙන මේ ආර්ථික අර්බුදය තුළ ඔවුන්ට සිද්ධ වෙනවා මේ ජාත්‍යන්තර පරිසරය තුළින් එන බලපෑම් යම් ආකාරයකට කළමනාකරණය කරගන්න. ඒ තුළ ඇමරිකාව වේවා, ඉන්දියාව වේවා, චීනය මේ බලවේග සියල්ලක්ම සමග අපිට මධ්‍යස්ථව කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ බලවේගයන්ට යම් ආකාරයකින් ඉඩ දෙන්න සිද්ධ වෙනවා. අපි තමක පවතින මේ බැඳියාව තවදුරටත් වර්ධනය කරගන්න. ඉතින් මම හිතනවා විදේශ ප්‍රතිපත්තිය තුළ ලංකාවට විශාල භූමිකාවක් ඉෂ්ට කරන්නට නැහැ. ලංකාවට තිබෙන්නේ මේ කලාපය තුළ ඉන්දියාවේ ආරක්ෂක සහ මේ නාවක ආරක්ෂක ගුවන් මේ ඉන්දියාවේ ප්‍රතිපත්තිය තුළ ඉන්දියාව කොහොමද ඉන්දියානු සාගරය තුළ නැත්නම් මේ ඉන්දු පැසිෆික් කලාපය තුළ Tamanගේ ආරක්ෂක ප්‍රතිපත්තිය ගෙනියන්නේ ඒ දෙස බලා ඒට ප්‍රතිචාර දැක්වීම හැරෙනකොට මම හිතන්නේ ලංකාවට ඉන්නේ එහා ගියපු යථාර්ථවාදී මේ ආරක්ෂක ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න පුළුවන් නැත්නම් විදේශ ප්‍රතිපත්තියකට යන්න පුළුවන් කියලා.